හායි ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකෙන් තව brand new video එකක් එක්ක. හරි ඉතින් අද මේකෙන් මම ඔයාලට කතා කරන්නේ කොහොමද තමන්ගෙම කියලා වෙබ්සයිට් එකක් හදාගෙන මේකට ප්‍රොඩක්ට් ඇඩ් කරලා ගෙදර ඉඳන්ම මුදල් ලබන්නේ කියලා. ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන්නේ Blogger කියන වෙබ්සයිට් එකෙන් අපිටම කියලා වෙබ්සයිට් එකක් හදාගෙන ඩලාස් එකෙන් ඇෆිලියේට් මාකටිං කරලා අපිට දෙකින්ම පුළුවන් මුදල් ලබන්න. හරි ඉතින් එතකොට මේක කරන්න තියෙන්නේ ඩලාස් එකේ තියෙන බඩු මේකට ඇඩ් කරලා අපි මේ ලින්ක් එක හැමෝටම යවන්න. එතකොට ඔයාලගේ කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක මිලදී ගත්තොත් ඔයාලට යම්කිසි ඩලාස් එකකින් යම්කිසි මුදලක් ගෙවනවා. ඒ වගේම මේ වෙබ්සයිට් එකට එන්න සමහර කස්ටමර්ස්ලා ඔයාගෙන් බඩුවක් මිලදී ගත්තොත් එතකොටත් මේ වෙබ්සයිට් එකෙනුත් ඔයාලට මුදල් ලබා දීම සිදු කරනවා. එතකොට ඉතින් යාළුවනේ මේක ෆෝන් එකෙන් තමයි මම කරන්න ඕන මේ වගේම PC එකකින් උනත් ඔයාලට කරගන්න පුළුවන්. හරි ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා. හරි ඉතින් මම මේ විදිහේ මගේ ෆෝන් එක ඔන් කරගෙන Google එකට ගිහිල්ලා Blogger කියලා සර්ච් කරගන්නවා. ඉතින් මෙතන Blogger කියලා සර්ච් කරගත්තට පස්සේ blogger.com කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් මම ලින්ක් එක ඕපන් කරගෙන මේ වගේ තැනක තමයි ඔයාලා වෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් පැත්තෙන් පේනවා sign in කියලා ඒක ක්ලික් කරලා ඔයාලගේ කැමති Gmail account එකක් දීලා ඔයාලට මේක log වෙන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ මම log වුණාට පස්සේ ඔයාලට අදාළ මේ විස්තර ටික දීලා ඔයාලගේ නම එහෙම දීලා ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන හදාගත්තා. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති පැත්තෙන් ධනයි කියලා ලකුණක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් ඇඩ් කරන්න. ඔයාලට පේනවා මෙතන ධන ලකුණ ඊට පස්සේ ඔයාලට මෙතන පළවෙනි අරගත්තී මෙතන කදිර බණ්ඩ දෙකක් තියෙනවා. ඒක ක්ලෝස් කරගන්න. හරි ඊට කලින් අපිට කරන්න තියෙනවා ඩලාස් එකට ගිහිල්ලා අපිට ප්‍රොඩක්ට් එකට ඕන බඩු ටික තෝරගෙන ඉන්න. ඉතින් ඩිස්කාඩ් දීලා ඩිස්කාඩ් පෝස්ට් කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඊට කලින් මෙතන අපි මේ තීම් එක හදාගෙන ඉන්න ඕනේ. ඒකට ඉතින් මම මෙතන තීම්ස් කියන එක දෙනවා. යන්නේ තාම මේක ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා. අපි ආයෙ ටික වෙලාවක් බලමු. ඊට පස්සේ හරි ඉතින් ඊට පස්සේ මෙතන තීම් එකට දීලා මේ වගේ තැනකට තමයි අපි වෙන්නේ. අපි මෙතන කරන්නේ ඉතින් ප්‍රොඩක්ට් එකක්නේ සේල් එකක් ඉඳලා මම මේව යටට යනවා අපිට ගැලපෙන එකක් තියෙනවද කියලා බලන්න. හරි ඉතින් බලමු. අපිට මෙන්න මේ වගේ එකක් මෙන්න මේක අපිට සෙට් වෙනවා. හරි ඉතින් එතකොට මේ වගේ පික්චර්ස් දෙකක් තියෙනවා. මේ වගේ තමයි අපි ප්‍රොඩක්ට් ඇඩ් වෙන්නේ PC එකෙන් බැලුවොත්. හරි ඉතින් පැත්තෙන් තියෙන ඇප්ලයි එකට ගිහිල්ලා මෙතන got it කියන එක දෙන්න. හරි ඉතින් ඊට පස්සේ අපේ තීම් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පෝස්ට් එකක් දාගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මම මේකෙන් බැක් වෙලා යනවා පෝස්ට් එකක් දාගන්න. ඒ හින්දා මම යනවා ඩලාස් ඇප් එකට. මේ විදිහට ඩලාස් එක ඕපන් කරගන්නවා. හරි ඩලාස් එකට ගියාට පස්සේ ඔයාලගේ account එකට ගිහිල්ලා යටට යන්න යටට යද්දී ඔයාලට පැත්තෙන් පේනවා ඇති affiliate my affiliate කියලා. හරි එතන ඒක ක්ලික් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනකට තමයි ඔයාලා වෙන්නේ. ඊට පස්සේ මෙතන මම මෙතන earbuds එක තෝරගන්නවා. මේ earbuds එක යටින් earn කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි මේ earn කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතන get link ඊට පස්සේ code කියලා එහෙම තියෙනවා. අපි මේක link එක copy කරගෙන ඊට පස්සේ මෙතන choose image කියන එකෙන් මේ image එකක් ඔයාලට කැමති එක save කරගන්න. ඊට පස්සේ මෙතන content කියන එක save copy එකක් දාගෙන ඔයාලා මෙතනින් ආයෙත් ඔයාලගේ සයිට් එකටම යන්න. මේ සයිට් එකට ගියාට පස්සේ මෙතන title කියන එකට ඔයාලා content කියන එකෙන් copy කරගත්ත එක paste කරන්න. හරි මම මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මේ වගේ paste කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මෙතන image එකක් add කරන්න තමයි. ඒකට මම මෙන්න මෙතනින් back වෙලා ඊට පස්සේ මේක උඩ තීරුව එහාට මේ පැත්තට ඇදගෙන යනවා. එතකොට මෙතන image එක කියන්නේ බලන්න පුළුවන්. එතනින් upload in your computer කියන එක දීලා අපි මෙතනින් browse කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලා තෝරගත්ත image එක දීලා image එක දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට තමයි එන්නේ.
ඊට පස්සේ මේ වගේ ඉමේජ් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේවා උඩින් නිකන් ලින්ක් එකක් වගේ බලා ගන්න පුළුවන්. අන්න අතන ලින්ක් එකක් වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතන ලින්ක් එක පේස්ට් කරලා තියෙනවා. අපි ඒක රිමූව් කරගෙන ඉමු. හරි මම මේ විදිහට ඒක රිමූව් කරගෙන අපේ ප්‍රොඩක්ට් එකේ මේ ඉමේජ් ලින්ක් එක අපි මෙතන දාගන්න ඕනේ. හරි මම මේ විදිහට මගේ ප්‍රමාණ තෝරගත්ත ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක දාගෙන මෙතන පළවෙනි එකට ටික් එක දාගන්නවා. හරි මේ ඊට පස්සේ ඇප්ලයි කරගෙන ඇප්ලයි කරගත්තට පස්සේ අපිට මෙතනින් ටිකක් මැදට ඇවිල්ලා ටච් දිස් ෆොටෝ කියලා අපි සර්ච් කරගමු. හරි මෙතන ටච් දිස් ෆොටෝ කියලා සර්ච් කරගෙන අපිට මේක කැමති විදිහට හදාගන්න පුළුවන්. මෙතනින් බෝල්ඩ් කරන්න පුළුවන්. මම මේක කොපි කරගෙන මේක බෝල්ඩ් කරගන්නවා. හරි මේ වගේ බෝල්ඩ් වුණාට පස්සේ අපිට මේක මැදට ගන්න ඕන නම් මෙතන පැත්ත තියෙන උඩ පැත්ත මෙහි පැත්තට ඇදලා මෙතනින් මැදට දෙන එක ඔයාලා දෙන්න ඕනේ. හරිද මෙතන මෙහෙම දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට පේනවා අපිට මේ ෆොන්ට් එක වෙනස් කරගන්න. ඊට පස්සේ තවත් ගොඩාක් ඔප්ෂන් බලා ගන්න පුළුවන්. හරි මෙතනින් ඊට පස්සේ මේ වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් ඕනනම් ඔයාලට HTML එකකට ඔයාලට ඕන නම් මේක හදාගන්න පුළුවන්. එහෙනම් මෙහෙම කරන එක ලේසියි නම් මම මෙහෙම කරගන්නවා. ඊට පස්සේ මෙතනින් තියෙන ඊතරේ ප්‍රෙස් කරලා මෙතනින් කන්ෆර්ම් කියන එක දෙනවා. කන්ෆර්ම් දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ අපේ ප්‍රොඩක්ට් එක ඇඩ් වෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පැත්තෙන් ඔයාලට පේනවා ඇති ඉරි තුනක්. අන්න ඒ ඉරි තුන වල එක සැරයක් ක්ලික් කරාට පස්සේ ඔයාලගේ මෙනු එක පෙන්නනවා. මම මේක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ක්ලික් කරගන්නතර පස්සේ යටින් view blog කියලා. අන්න ඒකට මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි අපි දැන් මේ තමයි අපි ඇඩ් කරපු ප්‍රොඩක්ට් එක. හරි ඉතින් අපි බලමු මේ ප්‍රොඩක්ට් පිච් එක උඩ ක්ලික් කරලා අන්න දැක්කද යාළුවනේ අපි ඉතිකර කස්ටමර් කෙනෙක් ලේසියෙන් මේ ප්‍රොඩක්ට් එකට එන්න පුළුවන්. මේක බිනදී ගත්තාම ඔයාලට යම්කිසි මුදලක් දරස්සින් ගෙවෙනවා. හරි ඉතින් මේක අපිට ඉලෙක්ට්‍රොනික්ද කියලා තෝරගන්නත් ක්‍රමයක් තියෙනවා. හරි ඒකට මම කරන්නේ ආයෙත් බැක් වෙනවා. හරි ඉතින් බැක් වුණාට පස්සේ ඔයාලට මෙතනින් pages කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ධන ලකුණ ක්ලික් කරනකොම creating pages කියන එකේ ඔයා මෙතන title එකේ මම ඉතින් tab කියලා දෙනවා. ඊට වඩා හොඳයි ඉලෙක්ට්‍රොනික්ම කියලා දෙමු. හරි මේ ඉලෙක්ට්‍රොනික් කියලා දීලා මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් අර කලින් වගේම ඊතලයක්. හරි ඉතින් ඊට පස්සේ ඊතලයේ උඩ ක්ලික් කරගන්න ඕනේ. ඕනනම් ඔයාලා මෙතන ෆොටෝ එකක් උනත් දාගන්න පුළුවන්. මෙතන මම ආයෙ බ්‍රවුස් ගිහිල්ලා ඊට පස්සේ මෙතන පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මේ වගේ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් එතන තියෙන ලින්ක් එක අයින් කරගන්න කලින් වගේම ඊට පස්සේ එතනදිම එහා පැත්තේ අර ෆොටෝ එකට එහා පැත්තේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරගෙන ඒක කපා ගන්න. හරි ඉතින් ඒක අයින් කරගත්තට පස්සේ අපි මෙතනින් බැක් වෙමු. හරි ඉතින් ඒක අපි බැක් වුණාට පස්සේ ඔයාලා ආයේ ඊතලයේ ක්ලික් කරගෙන කන්ෆර්ම් දෙන්න. හරි කන්ෆර්ම් දෙන්නාට පස්සේ මේක මෙතන මේ වගේ තැනකට එනවා. ආයෙත් අපි ඊළඟට ඉරි තුන වල ක්ලික් කරගමු. ඊට පස්සේ view blog කියන එක දීලා අපි ආයෙත් මේ වගේ තැනකට තමයි එන්නේ. හරි ඉතින් අපි blog එකට එනවා. ඊට පස්සේ බලන්නේ බලා ගන්න පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් එක මේ වගේ මේ ඇඩ් වෙලා තියෙනවා. හරි ඉතින් මම මේ විදිහට ආයේ ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරගෙන බලනවා මේක කොහොමද තත්ත්වය කියලා. හරි ඉතින් මම මේ වගේ ප්‍රොඩක්ට් එක ක්ලික් කරගත්තට පස්සේ මාව ආයෙත් දරස් එකට ඉතින් යාළුවනේ කොහොමද ඉතින් අද එන වීඩියෝ එක මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ earn කරන හැටි මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ